අයිබෝවන් මම සම පිළිබඳ විශේෂඥ වෛද්‍ය අමිතා නෙළුම්දෙනි. අද ස්කින් ස්පෙෂලිස්ට් තුලින් මම කතා කරන්න හිතුවේ සමාජයේ දැනට පැතිර යන පිග්මන්ටේෂන් වලට ප්‍රතිකාර කිරීමේ ක්‍රමයක් වැරදි ක්‍රමයක් ගැන පැතිර යන මතයක් ගැන. මම සෝෂල් මීඩියා පරිශීලනය කරනකොට මම දැක්කා ගොඩක් තැන්වල කියනවා පිග්මන්ටේෂන් එකක් තියෙනවා නම් කෙනෙකුට පිග්මන්ටේෂන් තියෙනවා නම් ඒකට ලේසර් කරන්න ඕන කියන එක. මේක ඉතාමත් වැරදි මතයක්. අපි පිග්මන්ටේෂන් කියන්නේ මොකක්ද කියලා මම වීඩියෝ කීපයකින් මීට කලින් කියලා තියෙනවා. පිග්මන්ටේෂන් එක කියන්නේ රෝගී තත්වයක්වත් රෝග විනිශ්චයක්වත් නෙමෙයි. ඒක යම්කිසි තත්වයක් ලක්ෂණයක්. උදාහරණයක් හැටියට කියනවා නම් උණ කියන එක රෝග ලක්ෂණයක්. උණ හැදෙන්න පුළුවන් දිලීර රෝග වලින් පුළුවන්, වෛරස් රෝග වලින් පුළුවන්, බැක්ටීරියා වලින් පුළුවන්, ඒ වගේම පිළිකා තත්ත්ව වලින් පුළුවන්, ඒ වගේම ලූපස් කියන කනෙක්ටිව් ටිෂු ඩිසීස් වලින් හැදෙන්න පුළුවන්. අපි උණ තියෙනකොට උණට පැරසිටමෝල් දීලා උණ මේකට පැරසිටමෝල් කියලා නිකන් ඉන්නේ නැහැ. අපි ඊට නිදානගත වෙච්ච ඊට හේතු වෙච්ච හේතුව හොයන්න ඕන. ඒ වගේම තමයි පිග්මන්ටේෂන්. පිග්මන්ටේෂන් කියන්නේ ඉතාමත් පුළුල් වචනයක්. මේ වචනය යටතේ තත්ත්ව ගණනාවක් තියෙනවා. උදාහරණයක් හැටියට මූණේ තියෙන පිග්මන්ටේෂන් එක අපි ගත්තොත් මෙලස්මා ගොඩක් කොමන් තත්ත්වයක් බහුලව තියෙනවා. ඒ වගේම තමයි post inflammatory hyperpigmentation කියන එක. ඒ කියන්නේ අපේ කුරුලෑ හරි මොන හරි රෑෂ් එකක් හරි ආවට පස්සේ අපේ හැමේ ඇති වෙන කළු පාට වීම, ඒ වගේම acanthosis nigricans, ඊට පස්සේ එනවා seborrheic melanosis, ඒ වගේම තමයි lichen planus pigmentosis, ashidermatosis, ඊට පස්සේ එනවා nevus වර්ග, nevus otta, ito මේ වගේ නොයෙකුත් තත්ත්ව මේ මූණේ ඇති වෙන පිග්මන්ටේෂන් යටතේ තියෙනවා. ඉතින් මේ පිග්මන්ටේෂන් වලට හේතුණු කාරණේ හොයාගන්න එක තමයි ඉතාමත් අමාරුම සහ මේ පිග්මන්ටේෂන් සඳහා ප්‍රතිකාර ලබා දීමේදී වැදගත්ම කාරණේ වෙන්නේ. එතකොට කොහොමද අපි මේකේ හේතුව සහ මේකේ හරියටම ඩයග්නොසිස් එක හොයාගන්නේ? ඔබ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ළඟට ගියොත් ඔවුන්ට පළපුරුද්දෙන් ඒක හඳුනා ගන්න පුළුවන් බොහෝ විට. එහෙම නැත්නම් ඒ වගේ ඉතා කුඩා ලක්ෂණ තියෙනවා අපිට මේ තත්ත්ව වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. එහෙම ඒ වගේ අපි ඒක හරියටම හඳුනා ගන්න බෑ කියලා අපිට හිතුනොත් අපි ඩර්මටොස්කෝප් එකක් ආධාරයෙන් ඒ වගේම සමහරක් වෙලාවට බයොප්සි ආධාරයෙන් සමහරක් වෙලාවට රුධිර පරීක්ෂණ ආධාරයෙන් මේකේ ඩයග්නොසිස් එක ලබා ගන්නවා. ඒ කියන්නේ රෝග නිශ්චය ලබා ගන්නවා. ඊට පස්සේ තමයි අපි ප්‍රතිකාර වලට යන්නේ. එහෙම නැතුව මේක පිග්මන්ටේෂන් මේකට තියෙන්නේ මෙන්න මේ ප්‍රතිකාරයයි කියලා ලිස්ට් එකක් හදාගෙන තියාගන්න කාටවත් පුළුවන් කමක් නැහැ. ඊළඟට මේ ප්‍රතිකාර ලබා දෙනකොටත් පිග්මන්ටේෂන් වලට ප්‍රතිකාර ලබා දෙන උදාහරණයක් හැටියට කියනවා නම් මෙලස්මා තියෙන පුද්ගලයන් 5 දෙනෙක් ගත්තොත් මේ මෙලස්මා තියෙන පුද්ගලයන් 5 දෙනාට ලබා දෙන ප්‍රතිකාර 5 වර්ගයක් වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ පුද්ගලයාගේ හෝමෝන වල තියෙන අසමතුලිතතා තියෙනවා නම් ඒ වගේ මේ පුද්ගලයා ගොඩක් හිරු එළියට නිරාවරණය වෙලා තියෙනවා නම් ඒ වගේම මීට කලින් කරපු ප්‍රතිකාර වලින් ඔහුගේ හැම ඩැමේජ් වෙලා තියෙනවා නම් මේ වගේ නොයෙකුත් සාධක ප්‍රතිකාර වලට බලපානවා. එතකොට මම කතා කළානේ මේ ලේසර් ගැන ලේසර් පිග්මන්ටේෂන් වලට ප්‍රතිකාරයක් කියන මතය වැරදි කියලා. එතකොට පිග්මන්ටේෂන් වලට ලේසර් කරන්නෙම නැද්ද? අපි ලේසර් කරනවා. ලේසර් කරන්නේ මොන වගේ තත්ත්ව වලටද? උදාහරණයක් හැටියට කියනවා නම් freckles, lentigens, ඒ වගේම නීවස් වලට, ඒ කියන්නේ උපන් ලප වගේ දේවල් වලට පළවෙනි ප්‍රතිකාරය හැටියට ලේසර් කරන්න පුළුවන්. එතකොට මෙලස්මා වලට ලේසර් කරන්නේ නැද්ද? ඒකටත් ලේසර් කරන්න පුළුවන් අවස්ථාවන් තියෙනවා. නමුත් මෙලස්මා සහ අනිකුත් මම කතා කරපු පිග්මන්ටේෂන් වලට පළවෙනි ප්‍රතිකාරය හෝ සාර්ථකම ප්‍රතිකාරය හෝ එකම ප්‍රතිකාරය ලේසර් නෙමෙයි. මෙලස්මා වලට අපි ලේසර් දෙන්න කලින් අපි ඒ පුද්ගලයාගේ පිග්මන්ටේෂන් හැදෙන එක කන්ට්‍රෝල් කරන්න ඕන. මොකද අපිට බෑ පිග්මන්ටේෂන් උදාහරණයක් හැටියට කියනවා නම් ටැටූ එකක් ගත්තාම ඒක අපි පිටින් හැම ඇතුළට දාන පිග්මන්ටේෂන් එකක්. එතකොට අපිට ලේසර් මගින් ඒ පිග්මන්ටේෂන් එක කඩපුවාම අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඒක අයින් කරනවා. මොකද ඒක අපේ ශරීරයට අයිති දෙයක් නොවන නිසා. නමුත් අනිකුත් පිග්මන්ටේෂන් වර්ග අපි අපේ ශරීරයේ
සජීවී පටක මගින් තමයි ඒව හදන්නේ. එතකොට අපිට ඒව අයින් කර දාන්න බෑ. අයින් කරන්න අපේ ශරීරයේ තියෙන සෛල මගින් නැවත මේ පිග්මන්ටේෂන් හදනවා. ඒ නිසා අපි ඖෂධ සහ ක්‍රීම් මගින් මේ පිග්මන්ටේෂන් හදන එක පළමුව පාලනය කළ යුතුයි. ඊට පස්සේ යම් තාක් දුරට ප්‍රතිකාර කළාට පස්සේ තමයි අපි ලේස වලට යනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. මේ සමහරක් පිග්මන්ටේෂන් වර්ග තියෙනවා අපිට ලේස කරන්නම බැරි. උදාහරණයක් හැටියට කියනවා නම් ලයිකන් ප්ලේනස් පිග්මන්ටෝසිස්, ඇෂිඩර්මටෝසිස්, සෙබරික් මෙලනෝසිස් මේ වගේ ඒවාට අපිට ලේස කරන්නම බෑ. මේ වගේ තත්ත්වයන්ට ලේස කරොත් අනිවාර්යෙන් මේ පිග්මන්ටේෂන් වැඩි වෙනවා විතරක් නෙමෙයි මේ කවදාවත් සුව කරන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. මට මේ වීඩියෝ තුලින් දෙන්න ඕන වුණා මෙසේජ් දෙකක්, පණිවිඩ දෙකක්. එකක් තමයි පිග්මන්ටේෂන් එකක් හරියට අඳුනා ගන්න ඕන. ඒකට හේතු වෙච්ච ශරීර අභ්‍යන්තර හේතු තියෙන්න පුළුවන්. ඒවා නිවැරදිව හඳුනා ගන්න ඕන. ඒ වගේම තමයි මේ පිග්මන්ටේෂන් එකට ප්‍රතිකාර කරනකොට පුද්ගලයාට තියෙන අනිකුත් සාධක බලන්න ඕන. එහෙම නැතුව කවුරු හරි කියනවා නම් පිග්මන්ටේෂන් එකට කරන්න පුළුවන් කිව්ස්විච් ලේස, එහෙම නැත්නම් පිග්මන්ටේෂන් එකට කරන්න පුළුවන් පිකොසකන් ලේස කියලා ඒක හරිම වැරදි මතයක්. ඊළඟ පණිවිඩය තමයි මට දෙන්න ඕන. ඔබට පිග්මන්ටේෂන් එකක් තියෙනවා නම් පළපුරුදු වෛද්‍යවරයෙක් ලවා පළමුව පරීක්ෂා කරගන්න. සමහර අවස්ථාවන් වෙනවා මේ නොයෙකුත් ට්‍රීට්මන්ට් කරලා තියෙනවා. ලේස කරලා තියෙනවා, කෙමිකල් පීලින් කරලා තියෙනවා, මයික්‍රෝ නීඩ්ලින් කරලා තියෙනවා, PRP කරලා තියෙනවා. මේ ඔක්කොම කරාට පස්සේ අපිටවත් පුළුවන්කමක් වෙන්නේ නැහැ මේ පිග්මන්ටේෂන් තියෙන තත්ත්ව සුව කරන්න. එහෙනම් වඩා සුදුසු වෙන්නේ පළපුරුදු විශේෂඥ වෛද්‍යවරයෙක් ලවා පළමුව මේ පිග්මන්ටේෂන් වලට ප්‍රතිකාර ලබා ගැනීම සහ පරීක්ෂා කරව ගැනීම. මම හිතනවා ඔබට මේ පණිවිඩය ලැබෙන්නේ නැති කියලා. අපි මෙවැනිම වීඩියෝ එකකින් නැවතත් හමු.